Yo guys, ඉතින් අද මම හොයන්නේ command prompt එක ගැන කියලා දෙන්න. ඉතින් command prompt කියලා කියන්නේ command line පාවිච්චි කරලා මේ වැඩ කරන tool එක Windows වල. ඉතින් computers හදන මුල් කාලේදී operating system තිබ්බේ command line විදියට. ඒ කියන්නේ type කරලා තමයි අපි input එක දෙන්න ඕන. නැතුව mouse එකෙන් click කරලා ඒ වගේ නැහැ. mouse තිබ්බේ නැහැ. කාලේ mouse හදලා තිබ්බේ නැහැ. ඒ රූප තිබ්බේ නැහැ operating system වල. තනිකර අකුරු ගොඩක් black screen එක නැත්තම් blue screen එක අකුරු ගොඩක් තිබ්බේ. ඉතින් ඒකට තමයි command line කියලා කියන්නේ. ඉතින් command prompt කියන්නේ command line පාවිච්චි කරන වැඩ කරන tool එක. ඒකෙන් අපිට ගොඩක් දේවල් කරනවා. උදාහරණ විදියට Windows repair කරනවා, තව ඕන පොඩි script පොඩි bat file එකක් හදලා game එකක් වගේ command line game එකක් හදන්න පුළුවන්. නැත්තම් net වැඩ කරන්න පුළුවන්. එක device වල information බලන්න පුළුවන්. මේ ගොඩාක් දේවල් Windows වලින් කරන දේවල් ඔක්කොම command line විදියට කරන්න පුළුවන් මට මතක විදියට. ඉතින් අපි බලමු කොහොමද මේ command prompt එකේ වැඩ කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න හරිය like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මම මෙන්න මේ විදියට command prompt එක open කරගන්න. ඔයාලා Windows 10 නම් ඉන්න ගහන්න cmd කියලා. ඉතින් මේ Windows 11 හිටියා terminal කියලා එකක් තියෙනවා. ඒක ඕනේ නැහැ open ගන්න. නිකන් cmd කියලා දාලා මෙන්න මේ command prompt එක open කරන්න. command prompt එක open කරාට පස්සේ මම මේක මෙන්න මේ විදියට window එක දාගන්න. ඊට පස්සේ මම මේකේ file manager එකක් දාගන්න. ඉතින් මේ දැන් මෙතන මම ගහන cd documents කියලා. ඒ කියන්නේ අපි මේ folder එකට යනවා. document කියන එකට folder එකට යන්න ඕන cd කියලා ගහන්න ඕන. documents. දැන් මගේ username එක documents කියලා තියෙනවා. ඉතින් මේ ඊට පස්සේ මේ මෙන්න මෙතන මම හදන්න මේ මේකේ තියෙන මේ මොකක්ද කියන්නේ folders ටික මම බලනවා. මම ගහනවා make dir cmd කියලා. අන්න බලන්න ඊට පස්සේ cmd කියලා folder හදනවා. අන්න දැක්කනේ මෙන්න මේ වගේ folder එකක් හදුනා. ඉතින් මේ මොකක්ද කියන්නේ ඉතින් මම දැන් මෙන්න මේ cd මම යන්න cmd කියලා. ඊට පස්සේ මම දැන් මේක සොල්ට මේ යන්න. ඉතින් මේ මම ගහන්න dir මෙන්න මේක ගහලා මේ මොකද්ද මම ගහලා txt කියලා. ඒ කියන්නේ මම මේකේ ෆයිල් එකක් හදනවා chamo.txt කියලා. ඉතින් මේ මෙන්න මේගේ ෆයිල් අහන්න. මෙන්න මේකේ තියෙන ඒවා මම පස්සේ කියන්න මොනවද මේ තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ෆයිල් එකක් හදන්න. ඉතින් මේ command prompt basic තව අපිට පුළුවන් දැන් මම මෙතන හදන්නම් මේ dir මෙහෙම එක. ඊට පස්සේ මේ මම එතන ගහන්න dir මම මෙන්න මෙතන ගන්නවා remove dir අබාස්සේ මෙන්න එක delete වුණා නේද? හරි. දැන් මම මෙතන ගහන්නම් තමයි. මම ගහනවා arduino .png කියලා. එන්න ඔය ඒවා හදලා ඒ වුණාට මම හිතන්නේ ඒක open කරන්න පුළුවන් කියලා. ඒක නිකන් මේ file extension එක විතරයි දාන්න පුළුවන්. මේ වගේ තමයි file manager එක ගන්න. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක app එක open කරන්නේ කියලා. දැන් මගේ Chrome එක තියෙනවානේ. මම Chrome එක open කරාම දැන් Chrome එක open වෙනවා. start කෙනේ start task manager open කරන එහෙම task mgr මෙන්න මේ වගේ app open කරන්න පුළුවන් අපිට. මේ
අනේ දැන් මං කියලා දෙන්නම් කොහොමද මේකෙන් අපි විශේෂ වැඩක් කරන්න කියලා. උදාහරණ විදියට Windows ප්‍රකාශනා වගේ එකක්. තව මං tips and tricks ටිකකුත් කියලා දෙන්න ඒකට පස්සේ. ඉතින් දැන් මම මේක close කරගන්නවා. ඉතින් මේ දැන් මං ගහනවා මේ මොකක්ද කියන්නේ CMD කියලා. ඊට පස්සේ run as administrator දෙනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේකේ yes කියන එක දෙනවා. ඊට පස්සේ මේ විදියට අර partner command prompt version එක මම මේක මෙහෙම දාගන්නම්. මේ කද්දි කියන්නේ මෙන්න මේ වගේ full screen. ඉතින් මම ගහන්නම් අපිට Windows repair කරන්න ඕන system files එක කියන එකේ මෙන්න මේක ගන්න. මේක ගොඩක් ඉන්නේ slash scanner. මම මෙන්න ගහුවාම මේ මෙන්න මේ වගේ repair වෙනවා Windows. ඒක මට ඕනේ නැහැ. මෙන්න මේ වගේ තමයි වෙන්නේ. මේකට ටික වෙලා යනවා කියලා කියනවා. ඒ කමාන්ඩ් එකේ එහෙමයි වෙන්නේ. ඊට පස්සේ තව මේ මොකක්ද කියන්නේ මම තව කමාන්ඩ්ස් ටිකක් තිබ්බා. මෙන්න මෙතන මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරලා කෝඩ් ටිකක් තියෙනවා. මම මේ කමාන්ඩ්ස් ටික ගන්න මේකට ඉන්ටර්නෙට් තියෙනවා. දැන් අර මම කියන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටික පෙන්නන්න මම control C ගහලා මෙතන පේස්ට් කරාම මෙන්න මේ වගේ එකක් කරනවා. ඉතින් මේක පොඩි කෝල්ලා මේක වැඩ කරන්නේ මෙන්න මෙහෙම. මේක සර්වර් එකට කනෙක්ට් කරලා ඒකේ තියෙන ASCII කියන මේ අර රූප වගේ අකුරු වලින් රූප පෙන්නන එක මේ ඒක මේකට එනවා කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් වෙන්නේ ලයිව් යනවා. ඉතින් මේක ඉන්ටර්නෙට් එක හරහා එන්නේ. ඉතින් තව එකක් තියෙනවා පෙන්නන්න මෙන්න මේ වගේ පොඩ්ඩයින් මේ දැන් මෙන්න මෙතන අනේ මේ මෙතන මේක මම පෝස්ට් කරන්න. ඊට පස්සේ මේ මෙන්න මේක ගහන්නම ඊපස්සේ මේ වගේ විරලෙක් එකක් වෙනවා. ඉතින් මේ තව එකක් තියෙනවා. මෙන්න මේ වගේ මේ කෝඩ්ස් ටික මම දාන්නම්. ඉතින් ඒක පොඩ්ඩක් ඉතින් තව දෙයක් කියලා මේක කරන්න මට තව එකක් කියලා දෙන්න ඕනේ CMD වල. ඔයාලා දන්නවා disk management එක දන්නවා ඇති. ඉතින් disk management එක command line එකේ තියෙන මේ විදිහට ඔයාලා disk part කියලා ගහන්න මෙන්න මේ වගේ. ඉතින් දැන් මම disk part කියලා ගහුවාම මේ මම පෙන්නන disk command එක disk මෙන්න මෙයාගේ ඩිස්ක් දෙක පෙන්වනවා ආවේ. ඉතින් මේ විදිහට ඩිස්ක් එකක් ගහුවා මගේ දැන් SSDI hard එකයි තියෙන්නේ. ඉතින් මේ මෙන්න මේ වගේ මගේ 1 TB hard එකයි මේ 256 GB SSD එකයි කියලා මේ දෙකම GPT. ये මොකද මම UEFI system එකක් තියෙන i3 8 මේ ඒක නිසා ඉතින් මේ විදිහට disk part එකත් වැඩ කරනවා. ඉතින් තව මේකේ තියෙන කමාස් YouTube එකෙන් හොයලා බලන්න පුළුවන්. තව ගොඩක් ඒවා තියෙනවා. අර මම basic ටික කිව්වේ දැන් පොඩ්ඩක් advanced ටික මේ කියන්න ඕනේ. ඉතින් මේකේ මේ MBR GPT ගන්න පුළුවන් අර වෙනම මේවා දාන්න නැතුව. තව මේකෙන් check disk command එහෙම මෙහෙම check නෑ මෙහෙම check disk command එක. ඒකෙන් අර disk අර restart කරලා check disk එක check කරනවා. ඒකේ මේ අර මොනවද කියන්නේ අර cell තියෙන cell damage cell නෙමෙයි අර තියෙන disk එකේ තියෙන cell වගේ එකක් නමක් තියෙන අන්න ඒවා repair කරනවා. මේ sectors boot sectors repair කරනවා. මේ disk part එකෙන් ගන්න එක. ඒකෙන් අද වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න.